කෝට්ටේ නාග විහාරයේ අද පෙරවරුවේ පැවති මෙම සාකච්ඡාවට රාමඤ්ඤනිකායේ අනුනායක අතිපූජ්‍ය ගිරාඹේ ආනන්දනා හිමි පූජ්‍ය මාදුළුවාවේ සෝභිතිමි ඇතුළු මහා සංඝරත්නය සහභාගී වුණා. එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනතට රජය ගෙනීමට නියමිත සංශෝධන පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කළා. මේ නීති වලින් අපි පන්සල්වල හිරකාරයන් බවට පත් වෙනවා. ඒ මොන වගන්තියින්ද ඒක වෙන්නේ ඔය මේක වගන්ති 39 මට හානි කර විදියට තියෙන්නේ. 28 ඕ වගන්තිය බෞද්ධ කමදාර ජෙනරාල් ගරයාට විරුද්ධව කිසි දවසක පන්සලකට නඩුවක් දාන්න බෑ. අපේ මාදුරා සොලිදාරගේ පන්සල ගිරාඹේ ආනන්දහාමුදුරට ඔක්කොගේ පැවරුම් කමදාර ජෙනරාල් ඒකට විරුද්ධව නඩු කියන්න බෑ. මේක සම්පූර්ණයෙන් ජනාධිපතිවරයා තියෙන මුක්තිය තමයි මේ දීලා තියෙන්නේ. කිසිම මෙතක සුද්ධවත් අත ගැහුවේ නෑ මේක කරන්න. දැන් මේක වෙන තත්වයකට ඇවිල්ලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්ගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ගිහි පැවිදි පාර්ශ්වයන් අදහස් පළ කළා. මේ පනත යටතේ අපට පේනවා පන්සලට රජයෙන් පරිත්‍යාගයක් කරනවා නම් ඒ පරිත්‍යාගය කරන නිසා පන්සල ලියන්න ඕන රජයට. පන්සල උගස් තියලා ගන්න ඕන. ඒ වගේම කතරගම කිරිවෙහෙර සිද්ධිය මේ පනත එන්නේ ඉස්සෙල්ලා මුක්තිය දාලා බැලුවා. කිරිවෙහෙරේ විහාරාධිපතිකමට රජේ පත් කිරීමක් කළා. ඒ පත් කිරීම මල්ලොත් මහ විහාරේ පිළිගත්තේ නැහැ. සුදුස්සාට ආධිපත්‍ය පැවැත්වුවා. දැන් එතකොට රජේ පරාජය වීමක්. දැන් මේක අන්න ඒක තමයි මේ නීතිගත කරන්නේ. අලුත් කෙටුම්පතේ ප්‍රධාන කාරණා දෙකක් ගැන මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. සෑම විහාරස්ථානයක් බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස් ජෙනරල් වරයා ලියාපදිංචි කරනු ලැබිය යුතුය. දැන් මේ අනුව පුළුවන් කොමසාරිස්වරයාට ඕනෑම ගොඩනැගිල්ලක් ලියාපදිංචි කරන විහාරස්ථානයක් හැටියට ඒ සහතිකයේ තමයි සාක්ෂි ආඥා පනත අද ඉස්සෙල්ලම ක්‍රියාත්මක කරන්නේ. ඒ කියන්නේ ශාසනයට තියෙන බලය නැති වෙනවා. මේක අපේ ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියට පටහැනි. ඒ වගේම ආගම් ඇදීමේ නිදහසටත් පටහැනි. දැන් මේක තමයි ඇති වෙලා තියෙන විශාලම ප්‍රශ්නේ අද අපේ ශාසනයට. මේ ගැන මහානායක ස්වාමීන් වහන්සේ සාකච්ඡා කළා. ආණ්ඩුවක සාකච්ඡා කරන්න තියෙන අපේ සහයෝගය අපි ලබා දෙන්නම්. අනික විරුද්ධ පක්ෂ වලටත් කතා කරලා මහානායක ස්වාමීන් වහන්සේලා අනුමැතිය නැතුව කරන්නේ නැත්නම් වෙලාව හරියදම අපේ මහානායක ස්වාමීන් වහන්සේලා දැනුම් දෙන්න. එසේ නොකර ක්‍රියා කරනවා නම් අපේ පක්ෂ වෙනුවෙන් නම් අපිට සිදු වෙන පාරට බහින්න ශාසනය ආරක්ෂා කරන්න.